ආයිබෝන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ටෙක් වීඩියෝ යන්නක් නෙමෙයි මේක මේ ඔයාලා 2024 25 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා නම් ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන දිනය සම්බන්ධව ඔයාලට පොඩි දල අදහසක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ මම මේ වීඩියෝ එක ගේන්න මූලික අරමුණ උනේ මම දැක්කා සමාජ මාධ්‍ය වල සංසරණය වෙලා තිබ්බා ගොඩක් අසත්‍ය ප්‍රචාර ඒ වලින් මිනිස්සු ගොඩක් රැවටිලා තිබ්බා මම දැක්කා ඒ හින්දා තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට ගේන්න හිතුවේ හරි අපි යමු අපේ වීඩියෝ එකට ස්ක්‍රීන් එකේ දාලා තියෙන බලන්න අවසානට මම ඔයාලට මේකෙන් ගැන පොඩි දල අදහසක් දෙන්නම් ඒ කියන්නේ මේක පොඩ්ඩක් විස්තර කරලා ඔයාලට මම කියලා ඔයාලට තේරෙන විදිහට කියලා මම පොඩි දල අදහසක් දෙන්නම් මම ඔයාලට මේ පෙන්නපු නිවේදනය මම ගත්තේ chat GPT එකෙන් වෙනා නම් මම දැක්කා වෙබ්සයිට් වලින් අරන් තිබ්බා මම එතකොට එකම බොරුවට ප්‍රචාරය කරනවට වැඩිය මම මේ වෙනස් විදියකට ඔයාලට තොරතුරක් මේ ලබා දෙන්න උත්සාහ කරා ඔයාලට මේක හොඳින් කියවුවන් පස්සේ ඔයාලට අවසාන නිගමනයකට එන්න පුළුවන් මේ මාසේ ප්‍රතිඵල නිකුත් වීම සම්භාවිතාව ඉතාමත් අඩුයි අපිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් දාලා තිබ්බා ඊළඟ මාසේ 15ට කලින් ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඒ කියන්නේ ජූලි 15ට කලින් විභාග ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ජූලි 15ට කලින් බොහෝ දුර ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ සිකුරාදා දවසක තමයි. ජූලි 15ට කලින් තියෙන සිකුරාදා දවසක තමයි සාමාන්‍යයෙන් ප්‍රතිඵල නිකුත් වීමේ වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ වටින වීඩියෝ බලන්න මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. subscribe කරපු හැමෝටම උසස් ප්‍රතිඵල ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙත් මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක්.